මොකද උනේ සිම්බාබ්වේ කෑවනේ ලංකාව ෆයිනල් යනවා ෆයිනල් යනවා බය වෙන්න දෙයක් නැහැ. ලංකාව ෆයිනල් එනවා කවුරු සුබ පැතුවද? ඒක තමයි කවුරු හරි ඕනේ ගොඩක් කවුරු සුබ්බද 37 දෙනෙක් ලංකාව කියන්නේ අපේ උන් මචං ඕස්ට්‍රේලියාව දින්නට පස්සේ අපේ මචං ගමේවා කෙලිම සිංහ කොටි දානවා කොටි දාලා කෙලිම ත්‍රිවිල් වල ගහගෙන කෙලිම ඕස්ට්‍රේලියාවට ගැහුවා කියන්නේ මෙහෙම නැත්තටම ඕස්ට්‍රේලියාව සිම්බාබ්වෙන් පෙරදිලා හිටියේ හරිද ඒ කියන්නේ ඇත්තටම යාළුවගේ හිටපො මේන් බෝලර්ස්ලා හිටියේ නැහැ ඒකලා ඕස්ට්‍රේලියාව පෙරදුනා අපිත් මේන් බෝලර්ස්ලා නැහැ හැබැයි හසරංග නැහනේ අපේ කවුද මතීෂනේ අවුලක් නැහැ ඒ හින්දා සේප් ඔව් ෂේප් ඒක තමයි ඒ හින්දා ලංකාව අපිට කියන්න හේතු තියෙනවානේ ඉතින් වෙන කතා අර මේක දාන්න ඕනේ සිත නිවන වෙන කතා මෙහෙමයි ඉතින් ලංකාව ෆයිනල් එයිද එහෙනම් මෙහෙම ලංකාව ෆයිනල් එනවා සිම්බාබ්වෙත් එන්න ඕනේ බේ එහෙම ඉතින් එහෙම ඉතර හිතන්න එපා ලංකාව සිම්බාගේ මේ ගහන්නේ ෆයිනල් එකද ෆයිනල් මොකද වුනේ මේ ඈ උඩ ගියා වැඩි නේ ගියානේ ඒ අතයක් වැඩි උඩ ගියා ලංකාව අර කවුරු සුබ පැතුවද ඒක තමයි කවුරු හරි ඕනේ ගොඩක් කවුරු සුබද 37 දෙනෙක් දන්නේ නෑ බලන්න ඕන අනිවාර්යයෙන් මම දැක්ක පෝස්ට් එක තියෙනවා අන්න හරි එහෙනම් ඒක තමයි බස් වෙලා තියෙන්නේ 37 නෑ සුපත්‍රනේ හරිද මේ අර අනික මෙහෙමයි අර ලංකාව පොඩි සීන් එකක් තියෙනවනේ බං හැල්ලක් ලිව්වොත් ඉතුරු වෙන්නේ නැහැ ඉතුරු වෙන්නේ ඔබ කියන්නේ කීයේ පුදුම හැලි ගොඩන්නේ තිබ්බේ දැන් කියන්නේ වෙන්ඩිස්ට හැල්ල වැදුනනේ 53ක් ගැහුවා අද ලකුණු මචං 14යි බෝල් 20යි බෝල් 20යි අනිත් එක අර පින් කැපා බෝල් උඩ කැප්ටන් දෙන්නේ හැමදාම මට තේරෙන්නේ නෑ මචං මේක මොකද්ද කියන එක හරිද මෙහෙම අපි ඇත්තටම මේ එහෙම ක්‍රිකට් වල ඔස්තාර්ලා නෙවෙයි ඒ වුණාට බං තේරෙනවානේ බං මේක මේ නෑ ඒක නිකන් දැන් රෙජිස්ටර් කරන්නේ මං තියන්නේ ලංකාවේ කැප්ටන් දසුන් ශානකෝ ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් නැති වෙච්ච ගමන් රිප්ලේස්මන්ට් ඉන්නේ පොරම තමයි ඒ කියන්නේ මෙහෙමයි දැන් ඇත්තටම මොනවා හරි ප්ලේ කරන්න එපයි එක බෝල් දාන්න තියෙනවනේ ඌගේ අර ඌ අර බැනුම් අහගෙන ඉඳලා එකක් ගහනවා ආයි ඔක්කොම ටිකක් අර වේ හැබැයි ගැහුවා ඊළඟ කලාපිය හදවත් ටික සංවේදී වෙලා යනවා ඕ මන් වලට ගැහුවා එකක් ගැහුවානේ ඕ මන් වලට ඔව් අනිත් එක්ක ගැහුවේ කලින් දැන් අවුරුද්දකට විතර කලින් ඕස්ට්‍රේලියාව එක ඔව් ඕස්ට්‍රේලියාව එක ඒක ඉතින් හයිලයිට්ස් දදා ඉන්නවා ඉතින් පොර ඌ ගහනවා අර අවුරුද්දකට විතර හදවත් සංවේදී වෙන්න ගහනවා ඔව් ඊළඟ අපේ තෙත් ටික හදවත් ටික තෙත් කරලාම මේක සමහරට එකක් ගහයියෝ ගැහුවා ඒ ඕමානට ගැහුවානේ ඒකනේ ඕමානට සුපිරි ගහල්ලක් ගැහුවා ඉතින් මේ මෙහෙම ඉතින් අපි උඩ ගියා වැඩි මං හිතන්නේ ලංකාවේ ඉතින් මෙහෙම ඉතින් අපි හිතුවේ සෙමිෆයිනල් එයි කියලා මෙහෙමනේ බං අර ඔක්කොම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි ඔක්කොම දිරන්නත් හොඳ නෑ අර ඇස්සා කටවා යන්නත් එක්ක පොඩ්ඩක් සිම්බාබ්වේ වගේ රටකට පරදින්න ඕන බං එතකොට හැමෝම හිතන්නේ අපිට බෑ කියලානේ ඔව් ඒකයි ඊට පස්සේ අර හොරෙන් ෂේප් එකේ ඩෑස් වෙලා ඉන්න දෙන්න තියෙන්නේ වැඩේ ඒ කියන්නේ එතකොට ඒගොල්ලෝ දාන්න අර ඒ කියන්නේ දැන් අපි සිම්බාබ්වෙටත් පරිදිච්ච ටීම් එකක් නිසා අපි දාන ඕස්ට්‍රේලියා එකක් ඔව් ඕස්ට්‍රේලියා අපි දැන් ඕස්ට්‍රේලියා මට්ටමට වැටලා තියෙනවා ඕස්ට්‍රේලියාව වගේ හරි ඉතින් මෙහෙම ඉතින් ඇත්තට සිම්බාබ්වෙන් කලිමුත් මේ මම හිතන්නේ මේ ගිය කලින් සීරීස් එකෙත් මට මතකයි මැච් එකක් පෙරදුනා T20 මැච් එක ඉතින් මෙහෙම ඉතින් මේවා ඉතින් හේතු කාරණා නෙවෙයි ඉතින් ඇත්තටම අපි මෙහෙම මේ hina වෙලා කතා කරාට කමන්නේ අද මැච් එකේ එච්චර ඉම්පෝටන්ට් මැච් එකක් නන් නෙමෙයි උනාට ලංකාව තේරුම් ගන්න ඕන මේ ඕස්ට්‍රේලියාවට ගැහුවාම ඕස්ට්‍රේලියා කියන්නේ ඇත්තටම අර සිම්බාබ්වෙටත් පෙරදිලා ඒ කියන්නේ ඒ තරම් සෑහෙන ඇත්තටම මෙන්ටලි රවුන්ඩ් වෙලා හිටියේ රවුන්ඩ් වැටිලා හිටියේ ඉතින් මේ හරියට දා මොකක් හරි වුණා නම් හරි එදා ඇත්තටම පැතුම් නිසා ගෙවුවේ නැත්තම් වැඩ ඉවරයි වෙනස් වෙනවා අද මැච් එකත් එහෙමනේ අද මැච් එකෙත් පැතුම් නිසා ලකුණු 60ක් ගහනවා අර එපා කියපු ප්ලේයර් පවන් රත්නායක මේකට ගන්න එපා කිව්වා ඌත් ගැහුවානේ සෑහෙන ඌත් 45ක් ගැහුවා එදිර මේ ටීම් එකේ ස්ථාවර ඉන්න කට්ටිය කවුද දසුන් ශානක කීයද ලකුණු බෝල් 4 ලකුණු 6යි ඊට පස්සේ ආයෙ ස්ථාවර ඉන්න එක තමයි මේ කුසල් මෙන්ඩිස් බෝල් ඉස්සර ලකුණු 14යි. ඔන්න ස්ථාවර කට්ටියගේ වැඩ නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඉතින් සෙමි ෆයිනල් නෙමෙයි ෆයිනල් නෙමෙයි. නෑ. සෙමි යනවනේ. ෆයිනල් යනවා. ෆයිනල් ඉන්දියාව. යා ෆෝම් එක නැති කරගන්න එපා. ඔය කාරි. බලමු ඉස්සරහට නේ. මොකද එන්නේ කියලා අපි ඉතින් මෙහෙමයි අපි ඉතින් කැමති නෑ ලංකාව වරදිනවා. ලංකාව ඉන්දියාව එන්නේ. ඔව්. අකුණු 50ට ෆයිනල් එක ගැන මුකුත් කියන්නේ නෑ. හරිද? හැබැයි එනවා. ෆයිනල් එක ගැන මුකුත් කියන්නේ නැති.
ඒක ඔන්න රාසයක අපේ වදනේ මේම අපේ අනිත් අපේ අයට කියන ති මේ හැලි ලියන්න ඕන්න ඇබ ඔව් බං අපිට බැරිද හැලි ලියන එක පොඩි කාලෙක නතර කරන්න. ආයෙත් කරන්න තහනන්වත් කරන්න හොදයිවා ඇත්තන සමාර හැලි දැක්කම්ම මේ ක්‍රිකට් ගැල දෙනවා ඇඩනවා ඒ තරම් මට තේරෙන්න එච්චර උන් අඩු නව කතා ලියන තයි පෙරිලියන් හැලි ඒකක මචන් ඉන්න ලංකාවේ. උම්මචාර බෝලෙන් බෝලට ඇන්ලයිස් කරල හැලිලීනවා මං දැක්ක එක වීඩියෝ එකක් මේ එක එඩිට් කරප එක අරෝ මේ කවුද මේ කවුද අපේ මේ ඇතු නිසාඟ කැච්ච කතාරනවා එතකට සමනලෙක් යනවා සමනලෙක් ඇමති හදලා හදලාරි මන්දන්න ඒ සමනල හින්ද තම අනිත් කෙච්ච කර ගන්න ගන්න ඒ හදල තින්නේ විදි ආතල්ල ආදල තන ලංකා කරන්න ආතල්ලටක් මෙහෙමයි බ ලංකාය වර මොකක්කර පොඩි සින්නකින් හරි ආතල්ල එක ගන්නවාගෙන කොච්චර කෙලවිට හැඳි කෑලටියත් උන්හර ඒ ගන්න ඕනෙරා ඒ ආතල්ල ගන්න හිතමක මේ මොනද චන්දයක් තිබ්බ කියලා වැඩන්න ෑන් චන්ද ප්‍රතිපත්තිය වැඩන්න උන් ඒවෙලා තමන්ගේ පක්ෂ දිනවා ආය උරේ තියෙනවා බොනවා හරි දැ කොහෙවත් ඉන්න කොහෙටවත් අදාල් නැතිවුන් දිනන්නේ බොන හොත්තට බොන රස්තිං්ඥ දාන හරිද අපේ ඇගේ තියෙන අනේ බංගේ ආතල්ල එක අර කෙලවුනත් ආදල්ල ගදල්ල ගන්න සුපිරියටම ගන්න ඕකේ ඉතින් ඔන්න ඔය තම සිම්බාප්පෙත් ඔන්න ලංකාව ඉතින් හොදට කරන්න ගිහිල්ල පොඩ්ඩක් එහෙම වෙලා පැරදුනා නමුත් අපිතනවා සෙම්ෆයිනල් ඇයි කියලා යනවා සෙමිනෙවේ ෆයිනල් ෆයිනල් යන බලම විශ් කරම ඉතුරට ලංකාවට සිම්බාබ්බේ මේ කරපු වෙදි නැතුව මේ අතර මෙතන උනේ වන්නන් කියන ප්‍රශ්න අරසට්ක තමයි මන් නිකමට නීන මච්ච කාත්තකති ඉංගලන් මච්ච එක අරි අපේ මෙම බලාපොරොත්තු නැති කරගන්න නැතුව බලාපොරොත්තියාගෙනීම ඇතර මේ ගැන මෙහ වැඩ කරන්න පුලන්නේ කැන ඔය මච්චගේ මුකුත් පෙන්න්නතු දිගට මර ඔස්ට්‍රඩිය මච්චකම බලන අයියයි ඒකම අපිට විදර ඉංගලට දවස ඔස්ට්‍රලිය මච්ච රිම අමතක කරනර මෙහම මච්ච තිබෙන තිබෙන හරක තමයි තිබ එක ඉවරයගේ ඇතර මේ දස්තික ලංකා මිනිසුට වෙනම හයිපෙක් හිට වෙනම වෙන්නම ලෙවල් ලැබ්බා මංහිතන රෝෂ්ලයට පෙවුන්ගේ වෙනවසි ඇයි අපේ සර්ල ඕ ටියජන්ස මන්දක්ක කවුත් දේවාලෙකුද්දාගන්න කියලා තියෙන ඒදරම් හයිප් එකට කිල්ල හිටිය අන්තිවරනේ කඩාගෙන වැඩන්න අනේ ඩූන් ගාල හොද අප ඉති වනට හිතන අපසෙන් ෆයිනල් ලෙන කියලා ෆයිනල් ලෙන කියලා ෆයිනල් ලෙන කියලා ඉන්දියාත් එක ෆයිනල් මච්ච එක බලමු අනිවාරෙන් අප ලංකාටනට විශ් කරමු ඊළඟටික හොදර කරන්න